අහම්බෙන් හමු ඒ සොඳුරු ලොවක් තුළින් අද මං ඔයාලට ගේන්නෙත් ඇත්තටම හම්බ සිදුවීමක්. බලන්න මේ කවුද ඉන්නේ කියලා. ජීවිතේ මගේ නම් ප්‍රථම වතාවට මං හිතන්නේ ආයෙ නම් කවදාවත් දැක ගන්නත් හම්බෙන්නේ නැති ලස්සන සොඳුරු ලෝකයක්. සුදුම සුදු හා පැටියෙක්. මී පැටියෙක් කියලා මං හිතුවේ. චුට්ටියට අඹ ගහේ එපිකම් කරනකොට මම හිතුවෙම රට මීයෙක් කියලා. හොඳට ලං වෙලා ෆෝන් එකත් අරගෙන කැමරාවත් ඔන් කරලා බලද්දි කවුද මේ පුංචිම පුංචි ලේම් පැංචෙක්. ඇලි කුලියට අයත් වෙන මං හිතන්නේ කලාතුරකින් හම්බෙන මේ වගේ ලේම් පැටියෙක් එයාගේ චූටි සහෝදරයාත් එක්ක අඹ ගහේ සෙල්ලම් කරනවා මම දැක්කා. අහම්බෙන් මගේ කැමරා කාචයට අසුණු මේ අහඹ සිදුවීම ඔයාලත් එක්ක මට බෙදා ගන්න හිතුණා. ඇත්තටම ජීවිතේ එකම එක පාරක් ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් දෙයක් මම වීඩියෝ කරගත්ත අහම්බෙන්. රතු පාට ඇස් දෙකක් තියෙන පුළුම් බෝලයක් වගේ මෙයා එයාගේ චූටි සහෝදරයාත් එක්ක මේ අඹ ගහේ සතියකට වඩා සෙල්ලම් කළා. හැබැයි මම දැක්කියාව එක සතියයි. හැමදාම ගැරන්ඩි ජාලුවෙක් උදේ හවස මං මේකට නගිනවා අඹ ගහට. මං හිතන්නේ යාගේ ගොදුරක් වෙන්නේ නැති මෙයා. ඒත් මගේ කැමරාවේ මගේ ෆෝන් මෙමරි එකේ මෙයා සදාකාලිකව ඉන්නවා. ඒ දැක්ක අහම සිදුවීම මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ මෙන්න මේ විදියට. කොහොමත් චූටි කාලේ ඉඳලා සතුන්ට ආදරය කරන මම එයාලට කන්න දෙන්න අමතක කරේ නෑ උදේ පාන්දර නැගිටලා. බලන්න මම උදේ පාන්දර නැගිටලා කන්න දුන්න එකෙන් එයත් කන ලස්සන සතියක් විතර මගේ වත්තේ සෙල්ලම් කර හිටපු ඔයා මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මගේ චූටි දුවගේ අදටත් සෙල්ලම් බඩුව වයිට් කින් කියලා නම දාලා තියෙන්නේ ඔයාව අමතක වෙන්නේ නැති වෙන්න. ඔයා කවදාවත් මට අමතක වෙන්නේ නෑ. මගේ චූටි වයිට් කින්. Thank you.